ඉතින් දෙවනි දවස good morning. ඉතින් අපි ඉන්නේ සුන්දර කුඹුක්කන් ඔය ගංගියුරේ. ඉතින් ඊයර අපි කුඩා කැබිලිත්තට ආවා. ඉතින් ඇවිල්ලා ඊයර නාලා ටෙන්ට්ස් ගහලා කුඩා කැබිලිත්ත දේවාලේ තිබ්බා පූජාවන් කිහිපයක්. ඉතින් අපි ඒවට සහභාගී වුණා. ඉතින් පොඩි දෙයක් රෑත් උයාගෙන කාලා. ඉතින් අපි ගත කරා. ඉතින් රෑ ඒ කියන්නේ පාන්දර 2ට විතර වලහෙක් ආවා මිට ටිකක් උඩින්. ඉතින් කිසිම කරදරයක් කාටවත් අතුන්නේ නැහැ. ඉතින් කතරගම දෙවි හාමුදුරුවන්ගේ බලෙන්. ඉතින් ඒ බාධක සියල්ල මැඩපැවැත්තුණා. ඉතින් මේක මේ බ්ලොග් එකේ දෙවනි දවස පාදයාත්‍රාවල. ඉතින් ඔයාලා මේ දෙවනි කොටස බලන්න එනවා නම් මගේ පළවෙනි කොටස තියෙනවා සුදර්පතුම YouTube නාලිකාවෙම. ඒ පළවෙනි කොටස බලලා එන්න අපේ දෙවනි දවසේ මේ ගමන බලන්න. ඉතින් දැන් අපි කුඹුක්කන් ඔය තරණය කරලා යාල බ්ලොක් 2 එකට යන්න හදන්නේ. එතකොට කුමන ජාතික වන උද්‍යානයේ මේ කුඹුක්කන් ඔයෙන් අවසන් වෙනවා අපිට. ඊට පස්සේ අපි මේක බෝඩ් එක ක්‍රොස් කරලා එහා පැත්තට ගියාට පස්සේ අපිට හම්බෙන්නේ යාල බ්ලොක් 2 එක. එතකොට යාල බ්ලොක් 2 එකයි කුමන ජාතික වන උද්‍යානයේ වෙන් කරන ප්‍රධානම ප්ලේස් එකක් තමයි මේ කුඹුක්කන් ඔය. ඉතින් අපි දැන් තා පොඩ්ඩකින් ගිහිල්ලා කුඩා කැබිලිත්තට බාරයක් වෙලා අපිව මේ ගමන ඉදිරියට පරිස්සමින් එක්ක යන්න කියලා දේ හාමුදුරන්ට බාර වෙලා අපි යන් දෙවනි දවසත් අද අපේ නවතැන් පොළ තමයි දෙවනි දවසේ නාවල්ලඩි ලින් 3. ඉතින් අපි ලින් 3ට යන ගමන් මාර්ගය මම තව පොඩ්ඩකින් ඔයාලට අරන් එන්නම්. දැන් මේ තියෙන අපි හිටපු ඊයර ටෙන්ට්ස් දැන් කට්ටිය උදේට කනවා. අපි අපේ කඳවුරු භූමියේ තිබ්බේ කුඹුක්කන් වලට ආසන්නව ළඟම. ඉතින් මේන් කට්ටිය තේරෙනවද? කට්ටිය නේද ඉස්සරහ සෙන්ටින් කොට පොඩ්ඩක් ගන්න. එන්න අපි සෙට් එකෙම ඉන්නවා ඉන්න. අනුන්ගලා ඉන්නද වීඩියෝ කරන්නේ? එහෙනම් ඉතින් අපි කාලා ලැහැත්ති වෙලා හම්බෙමු. ඉතින් අපි කුඩා කැබිලිත්ත බැඳ පුතාගෙන දැන් මෙතන මඩම්පොට කියලා බෝඩ්ඩක් තියෙනවා. මෙතනින් ආමි කැම්ප් එක හරහා අපි ආයි වනයේට ඇතුල් වෙන්න හදන්නේ. ඉතින් අපි මෙතනින් අවසර අරන් වනයේට ඇතුල් වෙමු. ඉතින් අපි කට්ටිය ලැහැත්ති වෙනවා ගඟෙන් එතර වෙන්න. ඉතින් ගඟේ වතුර මට්ටම නම් අඩුයි වෙනදට වඩා. ඒ වුණාට යම්කිසි වතුර ප්‍රමාණයක් තියෙනවා ගඟේ. ඉතින් මේ තියෙන්නේ අපිට මෙන්න මෙතනින් එහා පැත්තට තමයි යන්න තියෙන්නේ. අපි එහෙනම් දැන් ගඟෙන් එතර වෙන්න යන්නේ. ගඟෙන් එතර වෙන්න යන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ කුමන ජාතික වනෝද්‍යානයෙන් යාල ජාතික වනෝද්‍යානයේ දෙක කලාපෙට මාරු වෙන්න තියෙන ප්‍රධාන ස්ථානයට. ඉතින් මේ ගඟෙන් තමයි මාරු වෙන්න තියෙන්නේ යාල බ්ලොක් 2 වලට. ඉතින් මේ තියෙන්නේ
මේ ගඟ තරණය කළා තමයි අපිට යාල බ්ලොක් 2 වලට මාරු වෙන්න තියෙන්නේ. ඉතින් අපි හැඟ හෝනාගෙන අපි යමු යාල බ්ලොක් 2 වල. ඉතින් මෙතන නාන්න ලේසියෙන් කාටවත් බෑ. ඉතින් මේන සංචාරකයන්ට ලැබෙන වරප්‍රසාදයක් තමයි කුඹුක්කන් ඔය නාන්න හම්බෙන්නේ. ඉතින් මේ මහන්සි මොකද හිතෙන්නේ? යන්න මහන්සි නෑනේ. අර කියන්නේ. ඉතින් අපි දැන් කුඹුක්කන් ඔය නාලා හොඳට ඉතින් අපිට අද යන්න තියෙන්නේ කාන්තාර බරිත පරිසරයට. ඉතින් අපි නාලා යාල බ්ලොක් 2 එකට ගිහලා හම්බෙමු. Hello. ඉතින් අපි යාල බ්ලොක් 2 එකේ දැන් ඉදිරියට ඇදෙන ගමන් ඉන්නේ නාවල්ලඩි දක්වා. ඉතින් අපිට දැන් විල්ලුවක් හම්බෙලා තියෙන්නේ. මේ පැත්තට සෑහෙන්න පායනවා. ඉතින් ඒ දේශගුණෙත් එක්ක අපි ඉතින් ඉදිරියට ඇදෙන ගමන් ඉන්නේ. අපි ගෙනාව ඔන්න රටයින්දි කනවා දැන් රටයින්දි බල රටයින්දි ඇටක් කන්න මල්ලි මේ අපි නැට්ටුවා රටයින්දි කන ගමන් නැට්ටුවව දැන් අපි තව පොඩ්ඩකින් ට්‍රැක්ටර් එකකට දාලා යවන්න හදන්නේ නැට්ටුවව නැටුම් මල්ලිව මේ නංගි එයා මොකක් කන්නේ නැහැ. හුළඟට සෙම වේ. එයා හුළඟට ගහන් යන්න ඉන්නේ. නැට්ටුවට ෆෝන් එකක් වැටුණා. ඉතින් වැලි පොළොව දැන් ආපහු වෙනවා. ඉතින් විශේෂම දෙයක් තමයි ආමියකට ස්තුති කරන්න ඕනේ. ආමියගේ කට්ටිය වතුර මේ හැමදැනම දෙලා තිනවා. ඉතින් ඒක සෑහෙන්න වටිනවා යන බැතිමතුන්ට. ඉතින් අපි ගිහිල්ලා බලමු. තව ටික දුරක් යන්න තියෙනවා. යන් ඉතින් රටෙන් යටි උත්කාල මෙහෙම ඉස්සරහට මාමයි සමග බාන්
අපි දැන් සීම පෝඩිනේ ඉතින් මෙතන බොන්නන හොඳ වත්තු තියෙනවා ඒ වගේ මම කැම්පේ කියනවා මෙතන ඉතින් නැවතිලා ඔයාලට නාබල් අඩි දක්වා යන්න පුළුවන්. ඉතින් අපි කිලෝමීටර් 6ක් විතර එක දිගට ආවා. ඉතින් ඇවිල්ලා අපිට පොත්තන කලපුව හම්බෙනවා කලපුව. ඉතින් පොත්තන කලපුවෙන් එහා පැත්තේ තමයි තියෙන්නේ අපි අද රෑ නවතින ලින්තුන නාවල් අඩි. ඉතින් අපි දැන් යන ගමන් අපි ලේසි කියලා ඒතකොට මේක ලේසි නෑ. ඉතින් කොහොමරි අපේ ගමනාන්තේ කතරගම දක්වා ඉතින් අපි දැන් යන ගමන් ඉතින් දැන් ඉන්නේ පොත්තන කලපුවේ. අපි වේසකර ගමනකින් පස්සේ නාවල් අඩි දක්වා ඇවිල්ලා ඉන්නේ. අයිබොන් රතන යාළුවනේ මේ ඉන්නවා කට්ටිය. ඔය අයිබොන් දැන් ඔබ හැම විදිහම සෙට් වෙන බොයි. ඔය ඉන්නේ කට්ටිය. ඒ ෂර්ට් එකක් දාපන්. මේ හැමෝටම මේක මහා ලේසි ගමනල්ලු. දැන් අර ටෙන්ට් එකක් ගහනවා. මොනවද දැනෙන්නේ? හරිම පහත්. සක්තු ඉట్లా කවුයි ආගත්ත එක කරියෝ. දැන් මේ අලි මංකඩක් ගාව මේ දැන් ටෙන්ට් එක ගහන්න හදන්නේ. මේ බෙට් වෙන්න මෙහා පැත්තේ මේ අලි මංකඩ ගාව ගහනවා මෙතන අවුල නැති ගමන් එක. ඉතින් මේ අපි ටෙක් ගාලා දරෑ මෙහි ඉන්නේ. ඉතින් අපි බලමු රෑ හම්බෙන්න. ඉතින් ඔයාලට පේන්නේ මේ ලින්තුන කඳවුරු භූමිය. ඉතින් හැම තැනම බැතිමුතුන් ඉන්නවා. ඉතින් ඔයාලට පේනවද අතන ට්‍රැක්ටරයක් තියෙනවා වතුර ගේන. ඒ ට්‍රැක්ටරේට මෙහින් තියෙනවා පොඩ්ඩක් බද්දන්සල. ඉතින් මේ පැත්තේ තියෙනවා වෛද්‍ය ප්‍රථම ආධාර තියෙන තැනක්. ඉතින් ලින්තුනට එන ඔයාලට ප්‍රථම ආධාර වතුර ඒ වගේම කෑම ඉතින් ඒ තුනම ඔයාලට සපයනවා. ඉතින් අපි පොඩ්ඩක් එහාට යනවා. මෙතනින් එහා පැත්තට ලස්සන සන්සෙට් එකක් තියෙනවා. ඉතින් යන් අපි බලන්න. ඔන්න ඉන්න වඳුරෙක් ගහුඩ. යාල කැලේ වඳුරෙක්. ඉතින් අපි අනිත් සෙට් එක තුමාලට බෙඩ යාර පැත්තෙන් ලස්සන සන්සෙට් එකක් තියෙනවා. ඉතින් මේක බලන්න පුළුවන් පාදයාත්‍රා වෙන මැතිමරුන්ට විතරයි. ඉතින් අපි දැන් ඉන්නේ යාල දෙක කලාපේ. ඉතින් මේ තියෙන්නේ මගෙත් එක්ක ලස්සන සන්සෙට් එකක්. ඔයාලා ඉතින් ටිකක් බලන් ඉන්න මාත් එක්ක.